මා ආදරණීය සහෝදරයා සහෝදරිය. අද දවස ජීවිතයට සුබම දවසක් වේවා කියලා මං මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ජීවිතයට ගොඩාක් වටින ලස්සනම ලස්සන පණිවිඩයක් දැනගන්නයි ඔබ මේ සූදානම් වෙන්නේ. ඒ නිසා මොන වැඩේ තිබුණත් සුළු වේලාවකට ඒ දේ අමතක කරලා ජීවිතයේ වටිනාම විනාඩි කීපය මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. ජීවිතයේ දන්න දේවල් වලට වඩා නොදන්න දේ බොහෝ බැවින් තවත් කෙනෙකුට සවන් දීම ඊටමත් වටින මනුෂ්‍ය ගතියක්. ඒ නිසා පිරිසිදු මනසින් මොහොතක් මාත් එක්ක ඒකාත්මික වෙන්න කියලා මතක් කර සිටිනවා. ඔබ දන්නවද පසුගිය කාලේ නොයෙක් ආකාරයේ ස්වාභාවික විපත් ගණනාවකට අපේ රටේ මිනිසුන් වගේම මුළු ලෝකයේම මිනිසුන් මුහුණ දුන්නා. ගං වතුර ගැලුවා, කඳු නාය ගියා, කොරෝනා වසංගතය නිසා ලක්ෂ ගණන් ජීවිත නැති වුණා. ඒ විතරක් නෙවෙයි, මුහුද ගොඩ ගලලා ඇති වූ සුනාමි තත්වයෙන් අහිංසක ජීවිත ලක්ෂ ගණනක් විනාශ වුණා. සමහරුන්ගේ පවුල් පිටින් විනාශ වුණා. සමහරුන්ට දෙමාපියෝ, සහෝදරයෝ, දරු දැරියෝ අහිමි වුණා. මේවා පුදුමාකාර ඛේදවාචකයන්. කාලයක් කුරිරු යුද්ධයෙන් අපේ රටේ මිනිස්සු විනාශ වුණා. ලෝකේ බොහෝ රටවල මේ මොහොතෙත් යුද්ධයෙන් දහස් ගණන් මිනිස්සු විනාශ වෙනවා. එදා යුද්ධය නිසා මැරුණු අපේ රටේ මිනිස්සු අද යුද්ධේ නැතත් ඒ හා සමාන පිරිසක් වාහන අනතුරු වලින් මැරෙනවා. මේ අත්දැකීම් වලට ඇත්තටම මුහුණ දුන්න අය තමයි ඒ තුල තියෙන වේදනාව දන්නේ. ඒ අත්දැකීම නැති අයට දැනෙන වේදනාව අඩු වෙන්න පුළුවන්. නමුත් ඔබටත් උනා කියලා හිතුවොත් යම් ප්‍රමාණයකින් හරි දැනෙන ඒ වේදනාවේ තරම කොයි තරම්ද කියලා තේරුම් ගන්න පුළුවන්. තව ඉදිරියට මේ తත්වය තවත් උග්‍ර අතට හැරෙනවා මිසක් අඩු වෙන්නේ නම් නැහැ. ගම් වතුර නැති, නායයම් නැති ප්‍රදේශවල ජීවත් වෙන අය වාසනාවන්තයි කියලා ඔබට දැනට හිතුණට අනාගතයේ ඒ ප්‍රදේශ විනාශයට වෙනස් ක්‍රම හැදෙනවා. ඇත්තටම මේ සිදුවෙන්නේ කුමක්ද? ලෝකේ පටන් ගැනීමේ සිට තිබෙන විශාල කඳු දිය වෙලා හෝදගෙන යනවා. මේවා තුලින් පෙන්වන්නේ ඔබත් මාත් ජීවත් වෙන මේ ලෝකය ක්‍රමයෙන් විනාශ වෙනවා කියන එක නෙවෙයිද? ඇත්තටම ඔව්. මේ පෙන්වන්නේ ඒ දේ සිදුවෙන්නට ආසන්න බව කියවෙන ප්‍රසූත වේදනා නොහොත් ගාවිනාවල පටන් ගැන්මයි. මේ සිදුවූ විනාශයන් බොහෝමයක් සිදුවන්නට කලින් ඒ ගැන අනතුරු ඇඟවීම් කළ අය ඕන්තරම් සිටියා. ගොඩක් දෙනෙක් ඒව ගණන් ගත්තේ නෑ. නොයෙක් සත්තු පවා ඔවුන්ගේ හැසිරීම් තුලින් මේ විනාශය ගැන කියන්න හැදුවා. ඒත් මිනිස්සෙයින් ඒ දේවල් වලට සංවේදී වුණේ නෑ. සමහර දැනුවත් අය කලින් දැනගෙනත් අවශ්‍ය දැනුවත් කිරීම නොදුන් බවටත් සමහරුන්ගේ චෝදනා තියෙනවා. මොකද විනාශයෙන් පීඩා විඳ අය දන්නවා මේ දේ වෙන්න කලින් ඔවුන්ව දැනුවත් කරලා මේ විනාශයෙන් බේරගන්න කෙනෙක් හිටියා නම් මොන තරම් වටිනවද? නමුත් එහෙම කෙනෙක් හිටියේ නෑනේ කියලා ලොකු පසුතැවිල්ලක් තිබෙනවා. නමුත් මේ ගැන කලින් කියලා ඒ දේ කියපු දාටම සිද්ධ නොවුනොත් කියපු කෙනාත් ඉඳලා ඉවරයි කියලා දන්න නිසා දන්න කෙනෙක්වත් දන්න දේ කියන්න අදිමදි කරනවා. ඉතිහාසයේ එක් රටකට මෙවැනි අනාවැකියක් දීලා තිබුණා. ඒ කුමක්ද කියනවා නම් ඒ රටේ ප්‍රධාන නුවරින් සියලු ජනතාව පිටව යන ලෙසද පිටත සිටින අය
නැවත නුවරට ඇතුල් නොවන ලෙසටද අනාවැකි පළ කරලා තිබුණා. මන්ද සතුරු ආක්‍රමණයකින් ඒ නුවර ජනතාව විනාශ වෙන්න ඉඩ තියෙන බව අනාවැකි කළා. මේ දේ අහලා පිළිගෙන නුවරින් පිට වූ ජනතාව ටික කාලයක් පිට ඉඳලා එහෙම දෙයක් වෙන එකක් නෑ කියලා අනාවැකිය ගැන සැක කරලා නැවත නුවරට ඇතුල් වුණා. ඊට පස්සේ සතුරු ආක්‍රමණය ඇති වෙලා ලක්ෂ ගණනක් පිරිසක් කපා කොටා ඝාතනයට ලක් වුණා. කොටසක් වහලුන් බවට පත් වුණා. ඉවසිල්ලෙන් අනාවැකිය විශ්වාස කරලා නුවරින් පිට වෙලා නෑවිත් හිටපු පිරිස බේරුණා. ඉවසිලි නැතිව අනාවැකිය අවිශ්වාස කළ අය විනාශ වුණා. මේ හැම දෙයකම විශේෂ පාඩමක් තියෙනවා. ඒවා තේරුම් ගමු. ඒ නිසා මමත් ඔබලාට කියනවා මේ ලෝකයත් විනාශ වෙන්න ළඟයි. ඒ ගැන විශේෂ පොතක සටහන් වෙලා තියෙනවා. ලොව ආරම්භයේ සිට අවසානයේ දක්වා ඒ පොතේ සියල්ල සටහන් වෙලා තියෙනවා. ඒ නිසා එන ඕනෑම විනාශයකින් බේරෙන්න ගැලවෙන්න විශේෂ ක්‍රමයක් ඒ පොතේ සටහන් වෙලා තිබෙනවා. ඒ ගැන ඉගෙන ගන්න ඔබත් සූදානම් වෙන්න. මොකද ප්‍රශ්නයක් නම් උත්තරයක්ද තිබිය යුතුයි. උත්තරයක් නැති ප්‍රශ්නයක් තිබෙන්න බෑ. මේ ගැන පිළිවෙලට කියලා දෙන්නම්. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. පිළිවෙලින් මුල සිටන් අගටම දැනුවත් කිරීම නොඅඩුව ලබා ගන්න. එකක්වත් මගහැර ගන්න එපා. තේරුම් ගන්න අපහසු වෙයි. ඔබ විතරක් නෙවෙයි. අන් අයවද මේ විනාශයෙන් බේරගන්න ඔබේ සහයෝගය ලබා දෙන්න. ආත්මාර්ථකාමී නොවන්න. එසේ වීම විනාශයට පළමු සුදුසුකමයි. මමත්වය අත්හරින්න. අන් අයටද මේ පණිවිඩය ෂෙයා කරන්න. අපි අපේ යුතුයකම ඉටු කරමු. ඔබ ඔබේ ඥාතියාගේ හිතවතාගේ ගැලවුම්කරුවාණන් වෙන්න. මුල සිට සරලව කරන මේ දැනුවත් කිරීම පිළිවෙලට ලබා ගන්න. channel එක subscribe කර bell icon එක click කරන්න. සැනින් එසැනින් පණිවිඩය ඔබ අතට. මේ දැන්ම ඔබේ ඥාති මිත්‍රයින්ට මේ පණිවිඩය ෂෙයා කරන්න. කාලය සීමිතයි. මොකද ඒ අයටත් ඒ යුතුයකමම තම ඥාති මිත්‍රයින් වෙනුවෙන් කරන්න කාලය දෙන්න අවශ්‍යයි නේද? එසේනම් අදට මෙතනින් නවතින්නම්. මෙතෙක් වේලා අපහා රැඳුණු ඔබට බෙහෙවින්ම ස්තුතියි. විශේෂ පණිවිඩයකින් නැවත හමුවමු. එතෙක් පරිස්සමින් ඉන්න. සියලු දෙනාට දිවි පිහිටයි දේව ආරක්ෂාව ලැබේවා.